එකක් උපදිලා අනිත් එක උපදින අතර පරතරයක් තියෙනවා. එතන හිස් තැනක් හම්බ වෙනවා. හැබැයි මේක නුවණට අසු වෙන තැනක්. ආයතන වලින් මිදුණු අවස්ථාවක් ඒ කියන්නේ මේ හිතේ තියෙනවා. ඒකයි අභිධර්මයේ තුල භවාංග චිත්තය කියලා පෙන්නන්නේ. එක හිතක් හටගෙන නිරුද්ධ වෙලා ඒ ద్వාර සිතක් හටගෙන නිරුද්ධ වෙලා භවාංග සිතක් හට ගන්නවා කියන්නේ හැමතිස්සෙම භවාංග සිත් ගැන පෙන්නනවා. ඒ අභිධර්මයේ ගොඩනැගිලා තියෙන භවාංග සිත හරහා. නමුත් ප්‍රභවයේ මූලය කියනකොට මොහොතට අවදි වීම කියනකොට ගන්නෙත් මෙවැනිම අවස්ථාවක්මයි. එහෙමනම් මේ ආයතන හයටම ගෝචර නොවන මොහොතක් මේ හිතේ තියෙනවා. අපි දැනට මේ කාරණාව දිහා මෙහෙම බලමු. අපේ මේ සිත තුළ මේ මග හැරුණු තැනක් හිස් තැනක් සෑම සිතක් උපදින්න පෙරම ඇති වෙනවා. ඒ කියන්නේ ෂණයක් තියෙනවා එකම ආයතනයක්වත් හට නොගන්නා. මේක දැක්මක් මේක හුදෙක් දැක්මක්.